ජීවිතේ විදිහට පොල් රොටියක් හදාගෙන ප්ලේන් ටියක් බොන්න හිටියේ වැස්සේ උනට දැන් වැස්ස පායලා. ඉතින් මම මෙතන පාම් පිටි අරගෙන තියෙනවා. ඉතින් අපිට පොල් රොටි හදාගන්නදී අනිවාර්යයෙන්ම ඕනි පාම් පිටි. අපි දැන් පාම් පිටි ටිකට අපේ ඉතුරු පොල් ටිකයි අනම්මනම් ටික දාගෙන ඉවරලා පොල් රොටි ටික හදාගමු. ඉතින් අද ගෙදරත් ලොකුවට දේවල් ටිකක් නැහැ. ඉතින් තියෙන දේවල් ටික දාලා තමයි අපි රසට මේ රොටි එක හදාගන්න යන්නේ. මුලින්ම අපි මේ පොල් රොටි එක හදාගන්න ලුණු ටිකක් දාගමු. ඉතින් මම රසානුව ලුණු දාගන්නවා. ඉතින් ඔයාලගේ රසානුව ඔයගොල්ලෝ ලුණු දාගන්න. ඊට පස්සේ මම මේකට ගාගත්ත පොල් දාගන්නවා. දැන් ඔයාලා මේක හොඳට අනා ගන්න ඕනේ. මෙතන කපාගත්ත කරපිංචා අරගෙන තියෙනවා. මම ඒ ටික මේකට දාගන්නවා. මම මෙතන අරගෙන තියෙන්නේ රතු ලුණු. ඒ කියන්නේ අර පොඩි ලුණු ගෙඩිය, සැර ලුණු ගෙඩිය. අන්න ඒක තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට තියෙනවා නම් ඒක ගන්න, නැත්නම් බී ලුණුවක් ගැටලුවක් නෑ. නමුත් මේක දාගත්තාම වැඩි රසයි මේක. ඊට පස්සේ මම මේකට කපාගත්ත කොච්චි ටිකක් දාගන්නවා. ඔයාලට කොච්චි වෙනුවට අමු මිරිස් උනත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මාගරින්. ඉතින් මාගරින් හරි බටර් හරි දාගන්න පුළුවන් නම් අපේ මේ රොටි එක තව රසට හදාගන්න පුළුවන්. ඉතින් ඒක නැතත් ගැටලුවක් නෑ. තියෙනවා නම් දාගන්න. දැන් අපි මේකට වතුර දාගමු. මම දැන් මේ අනාගත්ත පිටියකින් මේ විදිහට රොටි වලට අවශ්‍ය කරන බෝල ටික හදාගෙන ඉවරයි. දැන් අපි මේ රොටිය පුච්චගමු. මුලින්ම ඔයාලා මේ වගේ නෑමිලියට පොල් තෙල් ටිකක් දාගන්න ඕනේ. දැන් අපි තෙල් ගාගත්ත නෑමිලියට මේ විදිහට රොටි බෝලේ තියලා මෙහෙම තුනී කරගන්නවා. දැන් ඔයාලා රොටි තැටිය රත් වුණාට පස්සේ ලිපේ ගින්දර අඩු මට්ටමේම තියාගෙන පොඩ්ඩක් පොල් තෙල් මේකට දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේ හදාගත්ත රොටි එක මේ විදිහට ලස්සනට මේකෙන් ගලවලා තැටිය උඩින් දාගන්න තමයි තියෙන්නේ. දැක්කම ලස්සනට ගැලවෙනවා. හේතුව අපි මේ නෑමිලියටත් තෙල් ටිකක් ගාගත්තා. ඊට පස්සේ ඕක දාගත්තා. දැන් මේක එක පැත්තක් රන්වන් පාටට නිකන් පිච්චලා අනිත් පැත්ත හරවලා ඒකත් රන්වන් පාටට නිකන් පුච්ච ගත්තට පස්සේ රොටිය ඉවත් කරගන්න පුළුවන් ඔයගලන්ට ලිපේ. ඔන්න දැන් නම් මේක මාරම සුවඳයි. ඉතින් මට හිතෙනවා මේක දෙපැත්තම දැන් හොඳට පිච්චිලා ඇති කියලා. ඉතින් මං කිව්වේ මේ විදිහට හොඳට දෙපැත්තම පුච්ච ගත්තට පස්සේ අපිට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේක රසනේ මට අග්ගල මේක ලිපෙන් අයින් කරනවා. රොටියයි ලුණු මිරිසයි නම් මරුවා